සුබ දවසක්. සමිටෙක් ඉන්ෆෝ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඔයගොල්ලන්ගේ නිවසේ හෝ කාර්යාලයේ හෝ වැඩබිමට ලබාගෙන තියෙන විදුලි බල සම්බන්ධතාවය කළමනාකරණය කරගන්න, විදුලි බිල්පත් අන්තර්ජාලය මගින් ගෙවන්න, බිල්පත් වල තොරතුරු සියල්ල බලා ගන්න, විදුලි බල පුද්ගලික සමාගම් වෙතින් අලුතෙන් හඳුන්වලා දීලා තියෙන EDL Care mobile app එක ගැන කතා කරන්න මේ වීඩියෝ එක අරගෙන ආවා. අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට ගිහිල්ලා බලමු මේ app එක install කරගෙන register වෙලා භාවිතා කරන්නේ කොහොමද කියලා. ඔයගොල්ලෝ මේ වීඩියෝ එක බලන අතරතුරේ මගේ YouTube channel එක subscribe කරලා bell icon එක touch කරලා සහයෝගය ලබා දෙන්න කියලා ඉල්ලනවා. මුලින්ම ඔයාගේ smartphone එකේ Play Store එකට ගිහිල්ලා EDL Care කියලා search bar එකේ type කරලා search කරන්න. දැන් මේ app එක ඔයාගේ phone එකට install කරගන්න. මේ app එක install කරගෙන open කරගන්න. මෙතනට allow දීලා ඉස්සරහට යන්න. ඔයා කැමති භාෂාවක් තෝරලා next කරන්න. මෙතනින් app එකට කැමති theme එක තෝරගෙන ඊළඟට touch කරන්න. මම මේකට light theme එක තෝරනවා. මේ විදිහට අදියට කීපයක් ඉදිරියට යන්න තියෙනවා. ඔයා මේ app එකේ මුලින්ම register වෙන්න ඕන නිසා යටින් තියෙන ලියාපදිංචි වන්න. එහෙම නැත්නම් register touch කරන්න. මෙතනට ඔයාගේ පුද්ගලික විස්තර ටික දෙන්න ඕනේ. මුලින්ම ඔයාගේ හැඳුනුම්පතේ තියෙන විදිහට ඔයාගේ නම දෙන්න. email ලිපිනය දෙන්න. නැවතත් ඊමේල් ලිපිනේ දෙන්න. ඊළඟට ඔයා කැමති අකුරු ඉලක්කම් 8ක පාස්වර්ඩ් එකක් දෙන්න. පහලින් නැවතත් ඉහළින් දුන්න පාස්වර්ඩ් එකම දෙන්න. ඊළඟට ඔයාගේ හැඳුනුම්පත් අංකය දෙන්න. අවසානට දුරකථන අංකය දීලා පහලින් තියෙන කොන්දේසි වලට එකඟ වෙමි කොටුව ටික් කරලා මෙතන ටච් කරලා රෙජිස්ටර් වෙන්න. මේ විදිහට page එකක් ආවම app එකේ සාර්ථක ලියාපදිංචි වුණා කියලා පෙන්නනවා. දැන් පහළ කොටුව ටච් කරලා app එකට log වෙන්න. ඉහළින්ම email එක type කරන්න. ඊළඟට ගිණුම හදන්න දුන්නු password එක දිහා log වෙන්න. දැන් ඔයාලට අවශ්‍ය විදුලි ගිණුම ඇතුළත් කරන්න. ඉහළින්ම විදුලි ගිණුමට නමක් දෙන්න. නිවසේ හෝ කාර්යාලයේ වැඩබිමේ කැමති නමක් type කරන්න. මම නිවසේ කියලා type කළා. ගිණුම් අංකය කියන තැනට ඔයාගේ විදුලි බිල් පතේ තියෙන ඉලක්කම් 10ක අංකය ඇතුළත් කරලා ගිණුම එක් කරන්න කියන තැනට ටච් කරන්න. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් අදාළ විදුලි ගිණුම් අංකයට අදාළ ලියාපදිංචි නම හා ගෙවන්න තියෙන හිග මුදල ඊට පහළින් මාසිකව භාවිතා කරපු විදුලි ඒකක ප්‍රමාණය බලා ගන්න පුළුවන්. මේ බිල් විස්තරය ටච් කරලා බිල් පතට අදාළ තොරතුරු සාරාංශයක් බලා ගන්න පුළුවන්. ඔයාලට මේ app එක මගින් විදුලි බිල් වැටීම් පිළිබඳ පැමිණිලි ඉදිරිපත් කරන්න බිල්පත් ගෙවන්න හැකියාව තියෙනවා. ඒ වගේම විදුලි මීටරයේ අංකය ඇතුළත් කරලා කැමති දිනවලට විදුලි බිල ගණනය කරගන්න පුළුවන්. ඔයාගේ ප්‍රොෆයිල් එකට ගිහිල්ලා අවශ්‍ය විදිහට app එකේ වෙනස්කම් කරගන්න පුළුවන්. බිල්පත් තොරතුරු වලට ගිහිල්ලා අවසන් විදුලි බිල්පත ලබා ගන්නත් හැකියාව තියෙනවා. ඉතින් මේ app එක ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් කියලා මම හිතනවා. මම අද ගෙනාව වීඩියෝ එක ඔයාලට ප්‍රයෝජනවත් වුණා නම් වීඩියෝ like එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, යාළුවන්ටත් දැනගන්න share කරන්න. අපි නැවත වීඩියෝ එකකින් හමු.